දැන් ඔයා හිතලා බලන්නකෝ මෙහෙම එකක් ළඟට එන්නකෝ. ඔයා හිතන්න දැන් ලොකු විනාශයක් සිද්ධ වුණානේ. මේ විනාශයෙන් මිනිස්සු ගණනාවක්ම නැති වුණා. අපේ ජීවිතවලටත් ලොකු අර්බුදයක් ආවා. අපේ ජීවිතත් අර මේ විශ්යත් එක්ක බද්ධ වුණා. ඇත්තරම මේ සෝබාදහම කියන්නේ ඊටාම අපූර්ව තැනක්නේ. දැන් මම විශ්වාස කරන දේ තමයි සෝබාදහම අපිත් එක්ක හැම වෙලේම සම්බන්ධ වෙනවා. සෝබාදහම හැම වෙලේම අපිට එක පොයින්ට් එකක් දෙනවා. ඒ තමයි සෝබාදහමට එරෙහි වෙන්නේ නැතුව ජීවත් වෙන්න. මම ඒක අනාවැකියක් කියවට කියන්නද. 2030 වර්ෂයේදී ඊට පෙර 2030 වර්ෂයේදී ලොකු විනාශයක් සිද්ධ වෙනවා කියලා කියනවා මුළු ලංකාවටම. මේක අවධානයෙන් අහන්න. 2030 වර්ෂයේදී ලංකාවට එන්න යන අනතුර වළක්වා ගන්නට ශ්‍රීපාදස්ථානයේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේ නමක් එක අනාවැකියක් කියනවා. ලංකාවේ ජනගහනයෙන් බිලියන භාගයක් මරණයට පත් වෙනවා. ඒක ඇත්තක්ද? මම ඔයාලට ඒක සාක්ෂි සහිතව කියන්නම්. 2025 වර්ෂයේ දෙසැම්බර් පළවෙනිදාට පෙර, ඒ කියන්නේ 30 31 කාලවකවානුව තුල, ඒ කියන්නේ අපි ගමු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසයේ අගභාගයේදී ලංකාවේ ස්වභාවික විපත් වලින් මරණයට පත් වෙලා ඉන්න ප්‍රමාණය 600කට අධිකයි. මේක කවුරුත් නොකීව කතාවක්. ඇත්තම මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ විශ්වයේ යම්කිසි ග්‍රහමාරුවක් සිද්ධ වුණා. ඒ ග්‍රහමාරුවේදී අපිට විශ්වය කියලා තියෙනවා ස්වභාවික සම්පත්, ස්වභාවික ජල ප්‍රදේශ සහ කදු මේ නායම් කියන ප්‍රදේශ අපි ආරක්ෂා කරගන්න ඕන කියලා. ආරක්ෂා සහිතව හරි ආරක්ෂා රහිතව හරි අපි මේ සෝබාදහමට එකගව ජීවත් වෙන්නේ නැති නිසා සෝබාදහම දඩුවමක් දුන්නා. අපි සෝබාදහමට එරෙහි වෙලා ඉන්නවා කියලා. එරෙහි වීම මත තමයි මෙන්න මේ දඩුවම ලැබුණේ. හිතන්නකෝ අපි මුදල් පස්සේම හබාගෙන ගිහිල්ලා ඒ මුදල් වලටම අපේ හැම දේම යට ගහලා හැම දේම සෝබාදහමට එරෙහි වෙලා අපි සිද්ධ කරගෙන යනවා. මේක මොන තරම්නම් ව්‍යසනකාරී අර්බුදකාරී වාතාවරණයක්ද කියන එක අපිට පැහැදිලි වුණා මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ. ඉතින් ඇයි මේ වගේ ව්‍යසනයක් සිද්ධ වෙන්නේ? ඇත්තටම මේ ශාස්ත්‍රයේදී සාමාන්‍යයෙන් කවුරුත් නොකියව කතාවක්. මම උපාධිධාරියෙක් නෙවෙයි. මම මේ විශ්වයේ දැනුම බෙදා හරින්නෙක් විතරයි. සහ ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පාලින් කමෙන්ට් කරලා එකකින් අහන්න පුළුවන්. සහ මගේ නම්බර එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා ඔයාට අහන්න පුළුවන්. එතකොට ඇත්තටම මේක විශ්වයේ සම්බන්ධ දෙයක්ද? විශ්වය මේකට අයිතිද? ඇත්තටම මං කියවන ග්‍රහචාරයේ යම්කිසි හෝමාරුවක් සිද්ධ වුණා කියලා. 1900 ගණන් වලදී ලොකු විනාශයක් සිද්ධ වෙලා තියෙනවා ලංකාවට. අපි ඒක පැත්තකින් තියමුකෝ. ශ්‍රීපදස්ථානයේ යම්කිසි තැනක එක පොයින්ට් එකක් ඔයා දැක්කද? නාය ගිහිල්ලා තියෙනවා. එතනින් යම්කිසි පඩි පෙළක් නිර්මාණය වෙලා තියෙනවා. මේ පඩි පෙළේදී මට අනාවැකියක් කියන්න පුළුවන්. මේ පඩි පෙළ අපිට දිස්සුවේ ඔබට යම්කිසි ගමනාන්තයක් විනාශ කරන්න වෙනවා කියනේ ඒ පොයින්ට් එක අපිට දීලා තියෙනවා. අතන මේ පොයින්ට් එක ඊටාම රහසිගතව අපිට ගන්න ඕන කියන එක කියනවා. අයියේ ඔබ මතක තියාගන්න අපේ ජීවිතයේ මරණයත් එක්කම අපි ජීවිතේ අපි ජීවත් කරවන්න අපිට ආදරය ඕන.